everyone, welcome to my channel. ඉතින් අද මම ඔයගලන්ට තවත් vlog එකක් තමයි අරගෙන එන්නේ. ඔයගලන්ට පේනවා ඇති චිප්ස්ට මෙතන ඉන්නවා. සෙල්ලම් කරලා හොඳටම නිදිමතේ ඉන්නේ. ඉතින් අද පර්ත් වල හරිම රස්නේ. ඉතින් ඒකෙන්ද මම මෙතන එයා කන්ඩිෂනර් එක දාලා තියෙනවා. ඒකෙන්ද මෙයා හොඳට සනීපෙට එතන වැටිලා නිදි. චූටි පැටියා. ඉතින් හොඳටම දොයි පව් මම මේ දවස්වල යාට වතුර එකට අයිස් කැටක් දාලා දෙනවා. එයා හරිම ආසයි ඒකට රස්නේ හින්දා. ඉතින් අද ඉරිදා දවසක් අද උදේ මම හැරිලා පෝල් ඩාන්සින් වලට ගියා. ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා මෙයත් එක්ක ටිකක් සෙල්ලම් කරලා මෙයාට කන්න දීලා ඊට පස්සේ මම ජිම් එකට ගියා. ඊට පස්සේ මම එන ගමන් shopping center එකට ගිහිල්ලා බඩු ටිකක් අරගෙන දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ සතිය මැදදී මම කෑම ටිකක් හැදුවා. ඉතින් ඒව ටිකක් ඉතුරු වෙලා තියෙනවා. මම chicken curry එකක් හැදුවා. වගේම Brussels sprouts එකක් මම නිකන් මොකක්ද ඒකට කියන්නේ රෝස් කරලා වගේ හැදුවා. ඒකේ අමුතුම රහක් තියෙන්නේ. අනේ මන් දන්නේ මට ඒක කද්දී නිකන් ලංකාවේ කෑම මතක් වෙනවා. Brussels sprouts කාලා තියන අය දන්නවා මේක. ඒක නිකන් පෑන් එකක උඩ තෙල් මුකුත් දාන්නේ නැතුව ඒක කපලා පෑන් එකක් උඩට තියලා ඒකට මම salt විතරයි දැම්මේ. ඒක නිකන් කර වුණාම වගේ හරි අමුතු ලංකාවේ වගේ රහක් එනවා. මට ඒ උනාට මතක් කරන්න බෑ ලංකාවේ මොන එළවලුවේ රහද එකෙන් එන්නේ කියලා. ඉතින් කාලා තියන අය ඔයගොල්ලෝ දන්නවා නම් පොඩ්ඩක් යටින් කමෙන්ට් කරන්න. ඉතින් ඒ chicken curry එකයි Brussels sprouts ඉතුරුයි. ඒ වුණාට මම අද හිතුවා තව මම roast chicken එකක් ගත්තා Coles එකෙන්. ඉතින් මම හිතන් ඉන්නේ ඒක ටිකක් වෙනම, ඒ කියන්නේ මම ඒක ගෙදර අරන් ඇවිල්ලා ඒක කෑලි කරලා පොඩක් තෙල් දාන්න වගේ. එතකොට මට ඒකත් sandwiches වලට එහෙමත් නැත්නම් wraps වලට දාලා කන්න පුළුවන්. ඒ වගේම තමයි තව tuna සම්බෝලයක් හදන්නත් ඉන්නවා. ඉතින් මේ දෙක නම් හරිම ලේසි. ඒ වුණාට මම හිතුවා ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලොත් එක්කත් ඒක ෂෙයා කරන්න. ඉතින් මාත් එක්ක අද එකතු වෙලා ඉන්න. ඉතින් මේ තියෙන්නේ මම Coles එකෙන් ගත්ත roast chicken එක. මේක මෙහෙ අය දන්නවා. මේක මෙහෙ Coles එකේ වගේම තවත් Woolworths වලක් තියෙනවා roast chicken එකක්. ඉතින් මේක මෙහෙමම කන්න පුළුවන්. ඒක cook කරලා තියෙන්නේ. ඒ වුණාට මම සාමාන්‍යයෙන් කරන්නේ ඒක අරගෙන ඒක කෑලි කඩලා ඒකේ chicken ටික වෙන් කරලා ඊට පස්සේ ඒක නිකන් පොඩි තෙල් දානවා වගේ. ඉතින් ඒකට මම ගත්තා තක්කාලි, ඒ වගේම මිරිස්, ඒ වගේම ලුණු ගෙඩියක් ගත්තා. මම දෙහි ගන්නේ නැතුව මෙහෙම ලෙමන් එකක් ගත්තේ. මොකද මම ලෙමන් පැක් එකක් ගත්තා. ලෙමන් ජූස් ටිකක් හදන්නත් එක්ක. ඉතින් මම හිතුවා කමක් නැහැ කොහොමත් එකෙන් ඇඹුල් රහක් එන හින්දා ඒක ගානක් නැහැ කියලා. ඉතින් මේ ටිකම තමයි මම යූස් කරන්නේ කොහොමත් මගේ අර ටූනා සම්බෝලෙටත්. ඉතින් දැන් මම මේ chicken එක තමයි බැද ගන්න යන්නේ. මේක හරිම ලේසි. අනිත් එක මට හිතෙනවා මේක කිරි දාන්නේ නැති හින්දා දවස් දෙකක් විතර ෆ්‍රිජ් එකේ තියා ගන්නත් පුළුවන්. බත් එක කන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොන හරි මම කලින් කිව්වා වගේ සෑන්ඩ්විච් එහෙමත් නැත්නම් රැප්ස් එකත් ඒක කන්න පුළුවන්. ඉතින් මම දැන් කරන්න යන්නේ මෙන්න මේ chicken එක එළියට අරගෙන ඊට පස්සේ ඒකේ chicken කෑලි ටික වෙන් කරනවා කටු වලින්. ඉතින් මම ඔයගලන්ට නිකන් එළියට අරගෙන පෙන්නන්නම් මේක කොහොමද තියෙන්නේ කියලා. රස්නේ. ඉතින් මෙන්න මේ වගේ full කුකුලෙක් ඉන්නේ. මම ඒකේ කටු ටික වෙන් කරලා chicken කෑලි ටික විතරක් වෙනම භාජනයකට දාගන්න යන්න. chicken සුවඳට මෙන්න මෙයත් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට කියලා තියෙනවා මේගොල්ලන්ට කටු දෙන්න හොඳ නෑ කියලා. ඉතින් මම චූටි chicken කෑල්ලක් මෙයාට දෙනවා. හොඳට ඉවල්ලනවා. සුවඳයිද? හරි. ඉතින් මේ විදිහට දැන් මම ඔක්කොම කපාගෙන තියෙන්නේ. මම ටූනා සම්බෝලෙට ඒ දානේව ටික පොඩි කෑලි වලට කැපුවා. පොඩි කිව්වට පොඩිමත් නෙමෙයි, ටිකක් ලොකුයි සමහර කෑලි නම්. ඊට පස්සේ මේ උඩින් මම කපලා තියෙන්නේ chicken එකට දානේව ටික. ඉතින් දැන් අපි මේක හදාගන්න යන්නේ. ටූනා එක නම් හරිම ලේසි. මුකුත් උයන්න දෙයක් නැහැ. මේ ටික දාලා salt pepper දාලා mix කරන්න විතරයි තියෙන්නේ. chicken එකත් හරිම ලේසි. ඒකට තෙල් ටිකක් දාලා ඊට පස්සේ ඒකට ginger paste, garlic paste ටිකක් දාලා ඊට පස්සේ මේ තක්කාලි, ලූණු, ඒ වගේම මිරිස් එකතු කරනවා. ඊට පස්සේ chicken එක දාලා රහානුව අපිට දාගන්න පුළුවන් salt, pepper, ඒ වගේම මිරිස් කුඩු ටිකක්. ඉතින් මම මේක ඔයගලන්ට ටක් ගාලා පෙන්නන්නම්. මේ තියෙන්නේ මට හම්බුන මල් එකක්. අර ඉන්නේ චිප්ස්ට.
කෑම කාලා චිපිටත් කෑම දීලා එළියට යන තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මම හිතුවා අද වෙනසකටත් එක්ක එළියට ගිහිල්ලා මූවි එකක් බලන්න. ඉතින් මම ගොඩක් එක්සයිටඩ්. ඒ මොකද මේ සතියේ රිලීස් වෙනවා Wuthering Heights කියන මූවි එක. පොත් කියවන අය නම් දන්නවා මේක ලස්සන කතාවක් ඇසුරෙන් හදලා තියෙන මූවි එකක්. ඉතින් ඒ වුණාට ඒක රිලීස් වෙන්නේ මේ වීක් එකේ. ඉතින් මම හිතන් ඉන්නවා මගේ යාළුවෙක් එක්ක next weekend ගොඩක් දුරට ඒ ෆිල්ම් එක ගිහිල්ලා බලන්න. ඒ වුණාට ඉතින් අද මම හිතුවා මට කරන්න දෙයක්වත් නැහැ. මොකද මම ඔයගලන්ට කිව්වා වගේ උදේම හැරිලා මම පෝල් ඩාන්සින් ගියා. ඊට පස්සේ මම ජිම් එකට ගියා. ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා කෑම වේලා ඔක්කොම කරලා හිටියා. ඉතින් හෙට ඉඳලා වැඩත් පටන් ගන්නවා. ඒකින්ද මම හිතුවා පොඩ්ඩක් රිලැක්ස් වෙන්නත් එක්ක වෙනසකටත් එක්ක මම ගිහිල්ලා මොකක් හරි ෆිල්ම් එකක් බලන්න. ඉතින් ඒකට යන තමයි මම දැන් ලෑස්ති වෙලා ඉන්නේ. ඊට පස්සේ හැන්දෑවේ ගෙදර ඇවිල්ලා චිපිවත් වෝක් එකකට අරන් යන්න ඉන්නවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න. ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම මූවි එක ගොඩක් ලස්සනයි. ඒක කියන්නේ ෆුලිම ට්‍රූ ස්ටෝරි එකක් නෙමෙයි. ඇමරිකාවල හිටපු ටේබල් ටෙනිස් ප්ලේයර් කෙනෙක්ගේ ලයිෆ් එක කියන්නේ ඇසුරෙන් ලූස්ලි බේස්ඩ්. ඒ කියන්නේ ඒගොල්ලෝ චුට්ටක් වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ ෆිල්ම් එක ටිකක් ලස්සන කරන්න, ටිකක් ඩ්‍රැමටයිස් කරන්න. ඒ වුණාට එයාගේ ජීවිත කතාව ඇසුරෙන් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ලස්සනයි මූවි එක. මම මූවි එක බලලා මොනවත් කන්න නම් හිටියේ නැහැ. චිපි ගෙදර තනියම හින්දා මම ටක් ගාලා ගෙදර ආවා. දැන් යාට පොඩි ස්නැක් එකක් දුන්නා. ඊට පස්සේ මමත් රැප් එකක් හදාගෙන කන්නයි යන්නේ. ඉතින් මම ප්ලෑන් කරන් ඉන්නේ මෙන්න මේ රැප් එක ඇතුළට අද මම අර දවල් හදපු චිකන් ටිකක් දාලා මේක කන්න. ඊට පස්සේ මම චිපීව වෝක් එකක් අරන් යන්නයි ඉන්නේ. hello මේ කෙල ගෑවා. මේ මම අර කලින් හදපු චිකන් එක. මේක මෙහෙම නිකන් කන්නත් පුළුවන්. ඒ වුණාට මම හිතුවා මේක තවත් රහ වෙන්න මෙන්න මේ නැන්ඩෝ සෝස් එකකින් ටිකක් දාන්න. ඉතින් දැන් වෙලාව හැන්දෑවේ 6:00 ඒ වුණාට එළියේ තාම ගොඩක් එළිය තියෙනවා. ඉතින් ඒක හින්දා මම දැන් චිපිව වෝක් එකක් අරන් යන්නයි යන්නේ. හරිම ලස්සනයි නාලා. අද යා වෝක් එක ගියාම තනකොළේ රෝල් වුණා. ඉතින් ඒකෙන්ද මං යාව නෑවුවා. දැන් ලස්සනයි. සුවඳයි.
ඒ එපා. මම මගේ දැන් ලොන්ඩ්‍රි ටික නමලා දාන්න යන්නේ. වගේම වැඩට අඳින ඇඳුම් ටික මම ස්ටීම් කරලා ඒ ටික එල්ලන්න යන්නේ. ඉතින් මෙයා හැමදාම ඒක කරනකම් එතනට වෙලා මට වද දිදී ඉන්නවා. මගේ ඇඳුම් හොරකම් කරන්න try කරනවා. යන් කොහෙන් ඇඳුම් ටික අයන් කරන්නෙන්. යන් අමිරු දව් කරන්න. එන්න. මේ තමයි චිපිරයට නිදා ගන්න විදිය. ඉතින් දැන් මමත් වොෂ් එකක් දාලා ඊට පස්සේ මම මගේ ඇඳුම් ටික ඔක්කොම අයන් කරලා ඒ ටික ඔක්කොම එල්ලුවා. එතකොට මට මේ සතියේ වැඩට යද්දි ලේසි. ඉතින් ඊට පස්සේ ගෙදර ටිකක් අතු ගෑවා, වැකියුම් කරා. ඒ ටික කරාම එතකොට මට හෙට උදේ හැරුණාම ගෙදර ලස්සනට හොඳට අස් කරලා තියෙනවා. ඉතින් එතකොට සතිය ලස්සන විදිහට පටන් ගන්න පුළුවන්. ඉතින් දැන් මම කරන්න යන්නේ මගේ මල් පැල වලට ටිකක් වතුර ස්ප්‍රේ කරනවා. මොකද මේ ටිකේ හරිම රස්නේ පර්ත් වල. ඉතින් මෙහි හියුමිඩිටි එක ටිකක් අඩු හින්දා මම හිතුවා ඒ පැලවල කොළ වලට වතුර ටිකක් ස්ප්‍රේ කරන්න. ඉතින් ඊට පස්සේ චිපිත් එක චුට්ට වෙලාවක් ඉඳලා මමත් නිදා ගන්න යනවා. ඉතින් මම දන්නවා මේ vlog එකේ මං ලොකු දෙයක් කරේ නැහැ. නිකන් අද දවස මං ගත කරපු විදිහ තමයි මං ඔයගලන්ට පෙන්නුවේ. ඉතින් මම හිතනවා යනාට ඔයගොල්ලෝ මේක enjoy කරන්න ඇති කියලා. හැමදාම වගේම කියන්න ඕනේ මගේ videos බලන ඔයගොල්ලෝ හැමෝටම ගොඩක්ම ස්තුතියි. ඒ වගේම ඔයගොල්ලෝ දාන ලස්සන comments වලට ඒ වගේම මට support කරලා ඔයගොල්ලෝ කියන දේවල් වල කියන්නේ දේවල් හැම දෙයකටම ගොඩක්ම ස්තුතියි. මම මේ හැම දෙයක්ම හරියට appreciate කරනවා. ඉතින් මෙතනදී ඔයගලන්ට කියන්න ඕනේ මම මගේ dancing ගැන ඔයගලන්ට කලින් කියලා තියෙනවා. ඉතින් මම ඒවා YouTube shorts හැටියට upload කරනවා. ඒ වුණාට මම YouTube වලට වඩා ඒවා ගොඩක් post කරනවා මගේ TikTok account එකේ. ඒ වගේම මගේ Instagram account එකේ සහ මගේ Facebook account එකේ. ඉතින් මේ profiles ඔක්කොමම තියෙන්නේ මගේ නමින් වන්‍යා ගුණවර්ධන කියලා. ඉතින් මම ඔයගලන්ගෙන් ඉල්ලනවා ඔයගලන්ට මේ profiles තියෙනවා නම් ගිහිල්ලා මාව follow කරන්න. එතකොට විශේෂයෙන්ම මගේ ඩාන්සින් ඔයගලන්ට ඒවවල බලන්න පුළුවන් කියලා. ඉතින් තව දවසක මේ වගේ vlog එකක් අරගෙන ඔයගලව හම්බෙන්න එන්නම්. ඒ වෙනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. good night.